වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා faded wheel event එකකට අලුත්ම emote එකක්. ඉතින් මේ event එක එනවා කියලාත් මම මීට කලින් කියලා තිබ්බා. TikTok එකේ වගේම YT එකෙත් දාලා තිබ්බා මේ emote එක එනවා කියලා. ඉතින් කොහොම හරි කිව්ව විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ emote එක ගන්න diamond කීයක් යනවද? ඒ වගේම තමයි අපි උපරිම trick use කරලා මේක diamond අඩු ගානින්ම ගන්න බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා අලුත්ම emote එක. ඉතින් මේ emote එක අපිට අවසාන spin එකෙන් ආවොත් diamond කීයක් යයිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පළවෙනි spin එක 9. ඒ වගේම තමයි අවසාන spin එක 699. ඒ කියන්නේ අපිට spin ඔක්කොම දෙන්න ආවොත් අනිවාර්යෙන් මේකට ඩයමන්ඩ් 1500 ගාණක් යනවා. ඉතින් ඔයාලත් මේ emote එකට කැමති නම් ඔයාලට emote එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා මෙතනින් item දෙකක් remove කරමු. ඉතින් මම මේ විදිහට මල් ළඟ තියෙන item දෙකක් මෙතනින් remove කරනවා. හරි මේ item දෙක මම මේ විදිහට remove කරනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ emote එකට spin කරලා ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම diamond top up කරගන්න ඔයාලට පුළුවන් gaming ghost diamond store එකෙන් top up කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ level up pass එකක් දාගන්න chance එක අතර ඉතින් මගේ කියලා එක පෙන්නන්නේ නැහැ. ඉතින් level එක ඔයාලට ඔක්කොම උනක් දාන්න පුළුවන්. එකින් එක උනක් දාන්න පුළුවන් ඔයාලට. ඉතින් level up pass එක එහෙම නැත්නම් diamond top up කරගන්න පහලින් මම number එකක් දාලා තියෙනවා description එකේ වගේම පළවෙනි pin comment එකේ. ඉතින් ඔයාලා ඒකට message එකක් දාන්න. message එකක් දාලා විස්තර ඉල්ලගෙන ඔයාලට පුළුවන් ඉක්මනින්ම diamond top up කරගන්න. හරි අපි දැන් මෙන්න මේ event එක spin කරන්න කලින් පොඩි trick ටිකක් use කරමු. එහෙම නැත්නම් මේකේ දන්නවනේ හැමෝම ඉතින් පොඩ්ඩක් මේකේ අර gold royal එකට එහෙම ගිහිල්ලා ස්පින් කරලා ඒව ටිකක් කරාට පස්සේ අපිට අනිවාර්යෙන් මේ emote එක අඩු ගානින් ගන්න පුළුවන් වෙයි. ඉතින් diamond 1500ක් කියන්නේ ගාණක් නෙවෙයි. උනාට ගොඩ දෙනෙක් ඉන්න 1500ක් යන සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් රුපියල් 3000ක් විතර ලොකු ගාණක්. ඉතින් ඒ හින්දා ඔයාලා මේ අනිවාර්යයෙන්ම trick use කරන්න. ඉතින් ඔයාලට diamond ඒ කියන්නේ 699 ස්පින් එකට කලින් ආවත් ඔයාලට ගොඩක් ඉතිරි වෙනවා diamond. ඒ හින්දා අනිවාර්යයෙන්ම trick use කරන්න. ඉතින් මම මේ විදිහට gold royal එක ස්පින් ටිකක් දුන්නා. ඊට පස්සේ මම මේ විදිහට weapon royal එකටත් ඇවිල්ලා ස්පින් තුනක් දෙනවා. ඊට පස්සේ අපි මේ event එක ස්පින් කරමු. හරි මම ඉස්සෙල්ලාම diamond 9 ස්පින් එක දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් ඉදිරියට මේ channel එකේ වගේම අනිත් channel වලත් වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඉතින් මේ දවස්වල gaming ghost academy YouTube channel එකේ වීඩියෝ ගොඩක් දැම්ම අඩුයි. ඉතින් මේ channel එකේ වීඩියෝ අප්ලෝඩ් කරපු හින්දා. ඉතින් දැන් ඉදිරියට ඉතින් channel තුනේම වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ බලන්න සෙට් වෙලා ඉන්න. හරි ඉතින් අපිට තාම නම් ආවේ නෑ ඔන්න. දැන් අපිට තියෙන්නේ 69 ස්පින් එක. ඉතින් මට නම් ඕන මේක diamond අඩුම කියන්නේ අවසාන ස්පින් එකට කලින් ස්පින් එකෙන් ආව නම් මට ඇති. මට වෙන මේ 1 ස්පින් වත් එන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි එකට කලින් ආව නම් හරි. පළවෙනි එක නෙවෙයි sorry අවසාන එකට කලින් ආව නම් ඇති මට. හරි. එන්නේ නැති සීන් එකක් තියෙන අවසාන ස්පින් එකෙන් මේ වගේ මට නම් හිතෙන්නේ. හරි ඉතින් කට්ටිය ඉතින් ඔයාලටත් මේකට ඩයමන්ඩ් කීයක් ගියාද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඉතින් මට නම් ඩයමන්ඩ් කීය ගාන කට්ටිය දකින්න ඇති. ඉතින් අවසාන ස්පින් එකෙන් නෙවෙයි මේ අවසාන ස්පින් එකෙන් ආවොත් අලුත්ම emote එක. ඉතින් ස්පින් කරපු එකේ මේක වටිනාකමක් තිබ්බන්න තප්ත ගන්න උනා මට නම් emote එක. මොකද ඉතින් එච්චර ඩයමන්ඩ් ගානක් දීලා ගන්න නොගෙන ඉන්න එක හරියන්නේ නැහැ නේ. ඔන්න ඉතින් emote එක අපිට බලා ගන්න පුළුවන් ඔන්න ওই විදිහට තමයි. ඒක නිකන් අමුතු ලුක් එකකුත් තියෙනවනේ අවුලන්නේ අර මේ කියන්නේ අර ලිමිට් එකක් නැති. ඒ කියන්නේ අපිට මේක දිගටම දාලා තිබේ. ඒ කියන්නේ මේක emote එක තියෙනවා. ඉතින් එහෙම emote එකක් මේකත්. හරි ඉතින් ඔන්න අපිට diamond 1500 ගාණක් ගියා හරියට මේ event එකට. ඉතින් අපි බලමු emote එක පොඩ්ඩක් emote එක පැත්තට ගිහිල්ලා. මේ තියෙන අලුත්ම emote එක. හරි ඔන්න අලුත් emote එක හැමෝටම බලා ගන්න පුළුවන්. ඔන්න ওই emote එක තමයි. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක sub කරලා bell එක all කරලා තියාගන්න. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.